හායි කොහොමද ඉතින් good morning ඔයාලට welcome back to තුලාස් diary. I'm දුල්මි හිමාංශිකා. ඔන්න ඉතින් අලුත් vlog එකකින් මම අදත් ආවා ඔයාලා හම්බෙන්න. එන්නකෝ අපි බලමු මගේ Sunday vlog එක කොහොමද කියලා. අද ඉරිදා. අද දවසේ මං හිතාගෙන ඉන්නවා ගොඩාක් වැඩ ටිකක් කරගන්න. ඒ කියන්නේ මගේ දවස ගොඩාක් ප්‍රොඩක්ටිව් විදිහට තියාගන්න තමා මම අද ඊයේ ප්ලෑන් කරේ. ඉතින් එන්නකෝ මුලින්ම අපි නංගිව දහම් පාසලට දාලෙමු. නංගි දහම් පාසල් යනවනේ. ඉතින් වැවේ ඕලු මලුත් පිපිලා තියෙන නිසා එයා හැමදාම ඕලු මල් අරන් යනවා. ඉතින් මම මේ එයාට ගෙනියන්න ඕලු මල් කඩනවා. බලන්නකෝ ඉතින්. හරිම ෂෝක් නේද? වතුර නම් සීතලම සීතලයි. මොකද අපිට මේ දවස් ටිකේම හරියට අවුවක් වැටෙන්නේ නැහැ. වැහි මන්දාරම් ගතිය තමයි තියෙන්නේ. ඉතින් බලන්නකෝ ලස්සනම ලස්සන ඕලු මල් පොකුරක් පූජා කරලා දැනෙන සතුට. ඒක යාට නම් ඉතින් තාම තේරෙන්නේ නැහැ. මොකද තාම චූටිනේ. ඉතින් ඔන්න එයාට මල් පොකුර හදලා දුන්නා. එයාව දැන් අප්පච්චික දහම් පාසලට යවන්න තමා හදන්නේ. ඔන්න ඉතින් එයා යනවා. එයා ආයේ ගෙදර එන්නේ 12ට. එතකන් ඉතින් පාළුවෙන් තමා ඉන්න වෙන්නේ. එයාවත් යවලා මම මේ ඉතින් ගෙදර එන ගමන් එච්චර දුර නෑ ගෙදරට. මොකද අපි වැව කිට්ටුවම තමා ඉන්නේ. ඔන්න මං කිව්වනේ අද මගේ දවස ගොඩාක් ප්‍රොඩක්ටිව් වෙනවා කියලා. ඉතින් ඒ හින්දා මං හිතුවා උදේම කෑවනම් හොඳයි කියලා. නැත්තම් වැඩ කරන්න වාඩි වුණාම ආයේ බඩගිනි හැදුනහම නැගිටින්න වෙනවනේ. ඔන්න ඉතින් දැන් 9යි වෙලාව. අද මට එක්සෑම් එකක් තියෙනවා. ඉංග්ලිෂ් ඩිප්ලෝමා එකක් කරනවනේ. ඒකේ. ඉතින් දැන් එක්සෑම් එක පටන් ගත්තා. එක්සෑම් එක 10:00 වෙනකන් තමා තියෙන්නේ. ඉතින් බලන්නකෝ මං එක්සෑම් එක කරන ගමන් ඉන්නේ. ඔයාලත් හොඳ ඉංග්ලිෂ් ඩිප්ලෝමා එකක් හොයනවා නම් මම මේ කරන කැම්පස් එකේ ඩිප්ලෝමා එක ගොඩක් හොඳයි. ගොඩාක්ම මේකේ වැලියබල් එකක් තියෙන්නේ ස්පෝකන් පැත්තට තමයි. මොකද අපි හැමෝටම ඉංග්‍රීසි ලියන්න පුළුවන්. හැබැයි අපි හැමෝටම බැරි ඉංග්ලිෂ් කතා කරන්නනේ. ඉතින් මම හිතනවා මේ ඉංග්ලිෂ් ඩිප්ලෝමා එක කරද්දී මගේ ඉංග්ලිෂ් ස්පෝකන් පැත්ත ටිකක් හැදිලා කියලා. මොකද මම වෙනතට වඩා චුට්ටක් ඒ පැත්තට නැඹුරුවක් තියනවා කියලා දැනෙනවා. හැබැයි මේ කෝස් එක උගන්වන්නේ හාමුදුරුවෝ නමක්. ඒ හාමුදුරුවෝ ගොඩාක් හොඳට උගන්වනවා. මම ඔයාලට රෙකමන්ඩ් කරනවා මේ ඉංග්‍රීසි කෝස් එක ඩිප්ලෝමා එක ඔයාලත් ඉංග්‍රීසි ඩිප්ලෝමා එකක් හොයන ගමන් නම් ඉන්නේ කරන්න කියලා. මේ කැම්පස් එක තමයි IBSC කැම්පස් එක. මම ඔයාලට කන්ටැක්ට් නම්බර් එකත් ඕනනම් දාන්නම්කෝ. එක්සෑම් එක නම් ඉවරයි. දැන් ඉතින් තේ බොන්න තමා හදන්නේ. ඔයාලා දන්නේ නැහනේ. I am a plenty flavor. ඇත්තටම මම ඇඩික්ට් වෙලා ඉන්නේ කිව්වොත් plenty වලට I am correct. අපේ අම්මා නම් කියන්නේ මම ආවත් අම්මගේ වැඩේ තේ බොන එකමලු. හරි ඔන්න ඉංග්‍රීසි එක්සෑම් එකත් ඉවරයි. දැන් තියෙන්නේ මගේ ප්‍රොඩක්ටිව් ඩේ එකේ ඊළඟ ස්ටෙප් එක. මං කිව්වනේ අද ගොඩාක් හොඳට ප්‍රයෝජනවත් ගත කරනවා කියලා. ඉතින් අපිට එක්සෑම් එකට රිපෝට් දෙකක් හදන්න තියෙනවා. එක රිපෝට් එකකින් භාගයයි හැදුවේ. මං ඉතින් ඒ භාගයක් හදපු රිපෝට් එක කන්ටිනියු කරන් යන්න තමා හදන්නේ. ඉතින් බලන්නකෝ වැඩ කරන්න කියලා ගත්තා විතරයි අම්මා කිව්වා පුතේ එන්නකෝ හරක් බඳින්න යනවා. ඒ හින්දා මේ බඩේ රිංගු රටකජු ටික චුට්ටක් බලා ගන්න. මොකද රිලව් එහෙම එනවනේ කියලා. ඉතින් ආවා ලැප් එක පැත්තකින් තියලා මට රටකජු ටිකක් කඩන්න තමා මේ හදන්නේ. එන්නකෝ රටකජු කඩලා අත්දැකීමක් තියන අය කමෙන්ට් එකක් දාන්න යන්නකෝ. අපි කොච්චර ලොකු වුණත් අම්මලා තාත්තලාට උදව් කරන එක හොඳ පුරුද්දක්නේ. ඔන්න ඉතින් රටකජුත් කඩලා ඉවර වෙලා මම මේ හදන්නේ මගේ ඔළුවට ඔයිල් මසාජ් එකක් දාන්න. ඉතින් එන්නකෝ ඔන්න ඔයිල් මසාජ් එකක් දාගෙන මං ආයෙ වැඩ පටන් ගත්තා. දැන් නම් ටිකක් එක දිගට වැඩ කරනවා කියලා හිතාගෙන තමා වාඩි වුණේ. බලමුකෝ කොහොම වෙයිද කියලා. ඔන්න 1:26ක් වෙලා දන්නේම නැතුව.
එක දිගටම වැඩ කරලා මට ඔළුවත් චුට්ටක් රිදෙනවා. ඒ හින්දා මං හිතුවා නාලා ටිකක් ෆ්‍රෙෂ් වුණා නම් මේ ඔළුව කැක්කුමත් අඩු වෙලා යයි කියලා හිතාගෙන මං ඉතින් ඔන්න නාලා කරලා ටිකක් ෆ්‍රී වෙන්න තමා මේ හදන්නේ. ගැහැණු ළමයෙක් වුණාම ලස්සනට පිළිවෙලකට ඉන්න ඕනෙනේ. ලස්සනට ඉන්නවා කියන්නේ අපි සුදු වෙනම එකම නෙමෙයි. ගොඩාක් ගැහැණු ළමයි හිතාගෙන ඉන්නේ සුදු අය විතරයි ලස්සන. එහෙම දෙයක් නෑ. අපි ලස්සන වෙනවා කියන්නේ අපිට ලැබිලා තියෙන ස්කින් එක ඒ විදියට ඒක මේන්ටේන් කරගෙන ලස්සනට තියාගන්න එක. අපි ස්කින් එක මේන්ටේන් කරනවා කියන්නේ අපේ ස්කින් එක ප්‍රොටෙක්ට් කරගන්න ඕනේ. මොකද අපි ස්කින් එක ආරක්ෂා කරගත්තේ නැත්නම් අපිට ලැබිලා තියෙන අපේ ස්කින් එක තව ඩැමේජ් වෙලා තව කැත වෙන්න පුළුවන්. මම නම් හිතන විදියට ලස්සනට ඉන්නවා කියන්නේ තියෙන දේ රැකගෙන ඒක ආදරෙන් බලාගන්න එක තමයි. එතකොට අපිත් ලස්සනයි. ඒ වගේම තමයි තව දෙයක්. ලස්සන වෙන්න නම් මූණ විතරක් ලස්සන වුණාට මදි. හිතත් ලස්සන වෙන්න ඕන. අපි හිතන පතන විදියෙන් පවා අපි ලස්සන වෙනවා නම් අපි ඉබේම ලස්සන වෙනවා කියලා තමයි ඉතින් මම නම් හිතන්නේ. ඔන්න ඉතින් බලන්නකෝ චූටිම චූටි ට්‍රීට්මන්ට් එකකින් පස්සේ මගේ මූණ හොඳයි නේද? ඔයාලත් මේ දේ කරලා බලන්න. මං ඔයාලට කලින් වීඩියෝ එකකිනුත් කිව්වනේ මේක මට කියලා දුන්නේ යශ්මි තමා කියලා. එයා නම් ඉතින් මේක කරන්නේ වෙනස්ම විදිහකට. මං ඉතින් කරන්නේ මෙන්න මේ විදිහට. මට ලේසි ක්‍රමය තමා මේ. එන්නක ඉතින් දැන් අපි අපේ මල් වත්තේ මල් බලන්න යන්න. මොකද දවස පුරාම ලැප් එක ඉස්සරහා වාඩි වෙලා ඉඳලා මට ඔළුවත් රිදෙනවා කියලා මං කිව්වනේ. අනික කොණ්ඩේ වේලෙනකන් එළිය චුට්ටක් නිදහසේ ඇවිදින එක තමා හොඳ. මොකද කොණ්ඩේ තෙත පිටින් තවත් තියෙද්දි ඔළුව කැක්කුම වැඩි වෙන්න පුළුවන්. ඔයාලත් නාලා ඉවරලා කොණ්ඩේ තෙත පිටින් නිදාගන්න එහෙම යන්න එපා. එතකොට ඔළුව කැක්කුම හැදෙනවා. අපි ආයෙත් වැඩ පටන් ගමු. එන්නකෝ අපේ අම්මා රට කජු බැදගෙන ආවා. මේ රට කජු අපේ හේනේ අපි මහන්සි වෙලා හදපු රට කජු. හරිම රසයි. ඔයාලටත් ඕන දෙති. ඕන නම් ඕන අය කමෙන්ට් එකක් දාන්න යන්නකෝ. තව දෙයක් කියන්න බැරි වුණානේ. ඔයාලා මගේ වීඩියෝස් වලට අලුත් නම් ඔයාලව හරිම ආදරෙන් මම පිළිගන්නවා දුලාස් ඩයරියට. රිපෝට් එකේ වැඩෙත් ඉවර කරලා රෑට උයලා කන්න තමා හදන්නේ. මාව බලන් හිටියට තැන්කියු ඔයාලට. බයි බයි.